ආයිබෝන් කොහමද ඔයගොල්ලන්ට? ඔන්න අර විජිතේරත් ඇමතිතුමා අද ඔන්න අර ආයෙත් අර පරණ තැටිය ආය වාදනය කරා හන්ද? විදේශ ශ්‍රමිකයන්ට ඡන්ද අයිතිය, විදේශ ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක්. පරණ තැටිය අදත් වාදනය කරා මාධ්‍යවේදීන් ඉස්සරහා. ඡන්ද අයිතිය නම් දේවි මේ ගෙවල් වල හිර වෙලා ඉන්න මිනිස්සුන්ට කෙසේ වෙතත් වටේ පිටේ ඉන්න මිනිස්සුන්ට හරි මේ විශ්‍රාම වැටුමක් කියන එක නම් පට්ටපල් බොරුවක්. මේ විදේශගත වෙලා ඉන්න මිනිස්සුන්ගේ සල්ලි හුරා ගන්න පෞද්ගලික මූල්‍ය ආයතන මේ පෝසත් කරන්න මේ විශ්‍රාම වැටුමක් ගේන්න හදනවා. ඊට වැඩිය හොඳයි පුළුවන් නම් අර රක්ෂණය කියලා කපා ගන්නවා මේකක් දැන් රටාව නම් අවුරුදු 20ක් අවුරුදු 20ෙම රක්ෂණය කියලා එකක් කපා ගන්නවා. ඒක අපි පෞද්ගලික රක්ෂණ ආයතනයක ඒක රක්ෂණය කියලා දැම්ම නම් අපිට ඒක මේ කාලෙකදී ඒක ගන්නවත් පුළුවන්. ඒක නිසා මම විජිතේරත් ඇමතිතුමාට කියනවා ඔබතුමාලවත් හරි දෙයක් කරන්න. හරි දෙයක් කරන්න අර කලින් අය වාදනය කරමු තැටියම ආපහු පිහදාලා ආයේ ඒක දාලා වාදනය කරන්නේ නැතුව අලුත් තැටියක් දාන්න බලන්න ප්‍රායෝගික තැටියක්. මොකද මේ බැංකු වලින් ණය දෙනවා කියනවා ඒවා ගන්න මේ අපකාරය හොයන්න ඕනේ. මේ ගෙවල් ඇතුලේ හිර වෙලා ඉන්න මිනිසුන්ට අපකාරය හොයන්න පුළුවන්ද? ලංකාවවත් ලෝන් එකක් ගන්න අපයක් හොයාගන්න බෑ මිනිසුන්ට. මේ රට ඇහෙල මිනිසුන්ට අප හොයන්න පුළුවන්ද? මම මේ ආණ්ඩුවටත් කියනවා මේ විජේතේරත් ඇමතිතුමනි ප්‍රායෝගිකව දෙයක් කරන්න. මේ ඕගොල්ලෝ මේ ඔය AC කාමර වලට වෙලා ඔය මේ මයික් ඉස්සරහා තියාගෙන කියන දේවල් ප්‍රායෝගික නෑ. ප්‍රායෝගිකව කරන්න දෙයක් පුළුවන් දෙයක් කියන්න කියලා මම විජේතේරත් ඇමතිතුමාට යෝජනා කරනවා.